සුබ උදෑසනක් මගේ යාළුවෝ හැමෝටම අද දවස සුබ වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මෙන්න මෙයාව අඳුරනවාද බලන්නකෝ. බලන්නකෝ හැඩ. උතුම ලස්සනක් තියෙන්නේ. මේ ටෙක්ලා මෙන්න මේ ලස්සන ප්ලාන්ට් එක අවශ්‍ය කෙනෙකුට ගන්න පුළුවන්. බලන්නකෝ ලස්සන. මෙන්න මේ ප්ලාන්ට් එක අවශ්‍ය කෙනෙකුට රුපියල් 4500කට ගන්න පුළුවන්. ගොඩක් වටින වර්ගයක්. බලන්නකො මෙන්න මේ හැඩකාරි ග්‍රීන් ෆ්ලෑෂ් එකක්. මෙන්න මේ ලස්සන ග්‍රීන් ෆ්ලෑෂ් එක රුපියල් 4500කට අවශ්‍ය කෙනෙකුට ගන්න පුළුවන්. බලන්නකො. ඒකේ කොළ ටිකක් අමුතුයි. වෙනස් කොළ ටිකක් තියෙන්නේ. බලන්නකො හැඩ. ඉතින් මෙන්න මෙයාව පොට් එක පිටින් එවන්න පුළුවන් අවශ්‍ය කෙනෙකුට 4500කට. මේ හැඩකාරිය අඳුරනවද බලන්නකො. බලන්නකො ලස්සන. මේකේ කොළ දෙකක් කැඩිලා තියෙනවා. ඒ පඳුරු වෙනකොට ආපු විදිය අලුත් දැල්ල බලන්නකො. මේ අලුත් කොළ ආපුවා. මේ අලුත්ම දැල්ල මාරම ලස්සනයි. තව කඳේ කැකුලකුත් තියෙනවා. මල් දෙකක් පිපිලා තියෙනවා. මේ අලුත්වෙන් පිපිච්ච මල. ඉතින් මෙන්න මේ ප්ලාන්ට් එක අවශ්‍ය කෙනෙකුට 2800කට ගන්න පුළුවන්. පොට් එක පිටින් එවන්න පුළුවන්. මේ හැඩකාරි වඳුරනවද බලන්නකෝ. මේ ඩෙලිකාටා. බලන්නකෝ දැල්ලේ ලස්සන. මෙන්න මේ ප්ලාන්ට් එක අවශ්‍ය කෙනෙකුට ගන්න පුළුවන් 2300කට. ලස්සන ප්ලාන්ට් එකක්. මෙන්න මේ ප්ලාන්ට් දෙක අඳුරනවද බලන්නකෝ. මෙයා ලිවියම් රූබි, මෙයා ෆ්ලේම්. මේ දෙකම කඳ පැල දෙකක් හදපු දෙකක්. ලිවියම් රූබි පැලේ හැඩ බලන්නකෝ. මේ මුල් අලුතෙන් දාන්න පටන් අරන් තියෙන කඳ පැලවල. ඉතින් මෙන්න මේ ප්ලාන්ට් එකයි මෙන්න මේ ෆ්ලේම් ප්ලාන්ට් එකයි මේ දෙක අවශ්‍ය කෙනෙකුට රුපියල් 3000කට ගන්න පුළුවන්. ෆ්ලේම් එකයි ලිවියම් රූබි එකයි. මේ බලන්නකො සීඩ් ප්ලාන්ට්. මෙන්න මේ ලස්සන ස්ලීට් ප්ලාන්ට් වලින් මේ කොළ අරම ලස්සනයි. මෙන්න මේ 25ක් අවශ්‍ය කෙනෙකුට ගන්න පුළුවන්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් WhatsApp මැසේජ් එකක් දාන්න. ලස්සන මල් බලන්න කැමති. මෙන්න මේ හැඩකාරි බලන්නකෝ. සීඩ් එකක් ලිවියම් මාරම ලස්සනයි. බලන්නකෝ හැඩ. මාර ලස්සන සීඩ් එකක්. ඉතින් සීඩ් හදන එකේ වාසිය මේක තමයි. ගොඩාක් වටින වර්ග පිපෙනවා. ඉතින් ඒ කියලා සීඩ් ප්ලාන්ට් ලිවියම් සීඩ්ද කියලා නම් අහන්න එපා. දන්නේ නැහැ. ඉතින් ඕන වගේ මල් පිපෙයිද කියන්න. බලන්නකෝ හැඩ. සෆාරි කලර් එක තියෙන පුදුමාකාර ලස්සනක්. බලන්නකෝ මේ මල් වල පාටක් ඉතින් හිතා ගන්නවත් බෑ. ඇත්තටම පුදුම ලස්සනක්. ඉතින් සීඩ් හදන එකෙන් ඉතින් තියෙන වාසිය එක තමයි මොන වගේ මල් පිපෙයිද කියලා දන්නේ. මේ බලන්නකෝ චූටි පැල ලොකු වෙන ඉක්මන මේ කොළ දෙකක් එක්ක වගේ හදපු ප්ලාන්ට් දැන් මේ බලන්න ලොකු වෙලා තියෙනවා. ඉතින් අර වගේ පැලයක් හදන්න මේ වගේ ඉතින්
චූටි පැල හදලා ලොකු කරගන්න ඕන. ඒ පැලේ දැන් ඉතින් ලොකු කරලා මලක් ගන්න තමා තියෙන්නේ. මේවා බලන්නකො. මේ මෙන්න මේ වගේ චූටියට ලොකු වෙච්ච පැල ටිකක් තමයි අර තියෙන්නේ. හිමින් ලොකු වෙලා මලක් බලනකන් ඉතින් හරි ආසාවෙන් ඉන්නේ. ඔයාලත් කැමති නම් ලස්සන මල් බලන්න සීඩ් ප්ලාන්ට් ඕඩර් කරන්න පුළුවන්. සුබ දවසක් හැමෝටම.